සල්ලි සබම්පෙන ගෑනු මෝස්තරේ අපි තනමල්ලිල නැන්දම්ම කුඩා ඔය ඉන්නේ දෙබරවැව බොන්නේ අරක්කු නම දුක බණ්ඩාරික දකුණු අත හතට අරන් යනමාරි මේ මහත්යාවේ නෑනේ පෙන්නකොල්ලෝ දෙබරවැවි වලිමුල්ල කොට්ටම ගහට ආදරය සුතරන් මරු බණ්ඩාරට ජීවිතේ සුන්දරම තැන බන්දුල සේවිස් එක සතුර නැතුණා ගැමුණුපුර බෙල්ලවල දාගෙන දුක ඉතුරුනා දෙබරවැව බාරේ පොඩ්ඩක් එපා වෙනෝනේ යුද හමුදාවේ අර්ථය මෙන්න මෙහෙමයි ඌරු පිටයි උකුසු S2යි මේ අයි මේකට ගියා යුද හමුදාවේ අසිරිය ඌරු පිටයි උකුසු S2යි අක්ෂ කකුල් දෙකයි ඒ කියන්නේ ඌරු පිට කියන්නේ ඕනකුණක් කනවා සොල්ලාදුවේ උකුසු S කියන්නේ අරුවලේ පේනවා ඒකත් වේදනාවක්. ඔන්න ශ්‍රී ලංකා හමුදාවේ හැටි. අස්ප කකුල් කියන්නේ හොඳට දුවන්න දන්නවා. ඔන්න හමුදාව. ඊළඟ වීඩියෝ එක ළඟදී මම දුකා. වයින්නස් දාව. වොයිස් එක. සින්දු. වක්ම වෙන ආයේ මට ඕනේ මන. මට දුක දෙන. හැමදේම උසදන්න අපේ නෝනටවත් බෑ. අපි කිය දුක. දුක ඇඟිලි පහකින් කියනවා ඇඟිලි පහේ දුක. ඇඟිලි පහේ කියනවා දුක තව එකක්. ඇඟිලි පහේ කියනවා. දවසේ ආදායම රුපියල් 10යි. හරිද? මෙන්න මෙයා කියනවා මෙයා ටිකක් කොටයිලු. බැලු නැත්ත මෙයා කියනවා ලස්සනයිලු. මෙයා කියනවා උසයිලු. මෙයා කියනවා ලස්සන කෙල්ලෙක් බෝරුවේ නැගලා රත්තරන් මුද්දක් දාන්නේ මගේ ඇඟිල්ලේ. බැලු නැත්ත. මෙන්න අසරණයා. අසරණුණා. මෙයා කියනවා උඹලා කොට වෙලා හැඩ වෙලා උස වෙලා මුදු දාගෙන පෝර වෙන කෙල්ලොත් එක ආවට වැඩක් නැහැ. මගේ පිටිපස්සෙන් එන්න වෙන්නේ. ඒ කොහමද? මොකද ලෞතර බුදුරජාණන් වහන්සේලා මෙහෙම වදිනවයි නෑ. මෙහෙම වදින්නේ නෑ. මෙහෙම වදින්නේ. එහෙනම් කොට වෙලා හැඩ වෙලා උස වෙලා මුදු දාගෙන පෝර වෙන නැගලා රත්තරන් මුදු දාගෙන පෝර වෙන නැගලා එන්න වෙන්නේ මෙයාගේ පිටිපස්සෙන්. මෙන්න බඩ කාඩුවා. අදින්න සුදු කියන්නේ බරු දාන්නේ මුදු රටේ මොහරු. මම දුක. මං හොරෙක් ඉස්සමහාරාම. 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 එලගෙද. අපි ගියා ඉස්සමහාරාම වැඩ කරුවා. පාඩක් දාව. මැරෙන්න හිතනවා. පෙර දිනයක මං පෙර දිනයක මං පෙන්කල යුතිය රටකජු විකුණනවා. කතරගම මන්දුන් ලිපියම රටකජු දාවටලා ආයිත් මට දෙනවා. රටකජු කනවද ලිපිය බලනවද මගේ වද දුන්නා. මන්දුන් ලිපියම මොකට බලනවද මම රටකජු කෑව මහත්තයෝ. මැරෙන්න හිතෙනවා. එහෙනම් ගියා 1 2 3 4 5 6 7 okay today bus no taxi okay today bus no